හොඳයි අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද පාඩමක් සැලසුම් කරන්නේ lesson plan කියන එක. දැන් සාමාන්‍ය පාඩමක් සැලසුම් කරනකොට පියවරයන් තුනක් ප්‍රධාන පියවරයන් තුනක් ඔස්සේ තමයි සැලසුම් කරන්න ඕනේ. අ, ඒ පියවරයන් තුන තමයි එකක් ප්‍රවේශය කොහොමද අපි ආරම්භ කරන්නේ. ප්‍රවේශය කියන එක introduction ඊළඟට පාඩම කොහොමද අපි සංවර්ධනය කරන්නේ කියන එක සහ ඇගැයීම් කරන්නේ කොහොමද කියන එක තමයි මේ පියවරයන් තුන වෙන්නේ. හොඳයි අපි මේ පියවරයන් තුන වෙන වෙනම වීඩියෝ හරහා සාකච්ඡා කරනවා. අද මේ වීඩියෝ එකෙන් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ පාඩමකට ප්‍රවේශ වන ආකාරය. එතනදී සැලකිය යුතු කරුණු මොනවද? ඉංග්‍රීසි ක්‍රම මොනවද භාවිතා කරන්න ඕනේ? අන්න ඒ වගේ කරුණු සාකච්ඡා කරනවා මේ වීඩියෝ එක හරහා. හොඳයි අපි මුලින්ම බලමු දැන් පාඩම් සැලසුම තුළ ප්‍රවේශය කියන එක. ප්‍රවේශය කියන එක ඉතා වැදගත් පියවරක්. මොකද ළමයිගේ ආකර්ෂණය දිනාගෙන ඒක ගෙනියන්න ඕන කරන්න ඕනේ පියවරයක් තමයි මේ ඉන්ට්‍රොඩක්ෂන් එක නැත්තම් ප්‍රවේශය කියලා කියන්නේ. මොකද එතනදී තමයි ළමයා තීරණය කරන්නේ. ප්‍රවේශයේදී තමයි ළමයා තීරණය කරන්නේ එයා පාඩමේ ඉන්නවද නැද්ද කියන එක. මුලින්ම අපි දෙන උපදෙස් අනුව අපි කරන ක්‍රමවේදය අනුව ඒ ගුරුවරයා කරන ක්‍රමවේදය අනුව ළමයා තීරණය කරනවා මේක මට හරියනවද නැද්ද මම තවදුරටත් පාඩමේ ඉන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මෙන්න මේ ප්‍රවේශය මත. ඒ නිසා ප්‍රවේශය කියන එක ආකර්ෂණීය විදියට සිත් ඇද ගන්නා සුළු විදියට සියලුම උපක්‍රම අපි ළමයාව ફોકસ කරගන්න තියෙන සියලුම උපක්‍රම භාවිතා කරලා කරන්න ඕනේ පියවරක්. හොඳයි ඒකම දැන් පාඩමක් සැලසුම් කරද්දී එක් එක් පියවරයන් තුල අපි මතු කරලා ගන්න ඕන. ළමයාගේ සංවර්ධනය කරලා ගන්න ඕන කුසලතාවයන් තියෙනවා. ඒ ගැනත් අවධානය යොමු කරන්න ඕන. ඒ කුසලතාවයන් ටිකේ ඉන්නේ කුසලතා වර්ගීකරණය පිළිබඳව අර බ්ලූම්ස් කියන පුද්ගලයා ඉදිරිපත් කරපු ඒ බ්ලූම්ස් ටැක්සොනොමි එක අනුව. හොඳයි ඒක අනුව මුලින්ම තියෙන්නේ මේ මතකය කියන කුසලතාවය. ඒ කියන්නේ මතකය කියන එකද සාමාන්‍යයෙන් අපි පිළිවෙලක් විදිහට කිව්වොත් එහෙම මේ ප්‍රවේශයේදී මතු කරන්න උත්සාහ කරන්නේ ළමයාගේ සංවර්ධනය කරන්න උත්සාහ කරන්නේ මතකය කියන කුසලතාවය. ඒත් අපි කරන ක්‍රියාකාරකම් හරහා ළමයාගේ මතක කුසලතාවය සංවර්ධනය විය යුතුයි. මේක දැන් අපි මුලින්ම කරන පාඩමක් සැලසුම් කරලා කරන ගුරුවරුන්ට තමයි ගොඩක් වැදගත් වෙන්නේ. අපිට ක්‍රමයෙන් එක්ස්පීරියන්ස් එනකොට අවුරුදු 5ක් 10ක් යනකොට අපේ කුසලතාවය පාඩම් සැලසුම හරහා කොතනින් මතුවුණත් කමක් නැහැ. කුසලතාවය තමයි මතුවෙන්න ඕනේ. ඒතර මතක කුසලතාවය කලින්ම නැත්තම් ප්‍රවේශයේදීම මතුවෙන්න ඕනේ කියලා එකක් නැහැ. ඒ කාලයක් ගියපුවාම. නමුත් මුලින්ම අපි මේ පුහුණු වෙන්න කරන කාලය තුල මුල් අවධියේදී මේක ප්‍රැක්ටිස් එකක් විදිහට තියාගන්න ප්‍රවේශයේදී තමයි අපි මතක කුසලතාවය වර්ධනය කරගන්නේ. ඊට ගැළපෙන ක්‍රියාකාරකම් වල යෙදෙන්න ඕනේ. හොඳයි අපි ඊළඟට බලමු දැන් මේ පියවර තුල මේ ප්‍රවේශය තුල අපිට භාවිතා කළ හැකි ඉගෙනුම් උපක්‍රම මොනවද කියන එක. ප්‍රවේශය සඳහා භාවිතා කළ හැකි ඉගෙනුම් ක්‍රම තමයි අපි මෙතනින් කතා කරන්නේ මේ ස්ලයිඩ් එකෙන්. දැන් ගොඩක් වෙලාවට කෙටි කතාවක්. නැත්තම් කතන්දරයක් කියලා අපිට ප්‍රවේශයට වෙන්න පුළුවන්. දැන් කතන්දර කියලා කියන්නේ විශේෂයෙන්ම මේ ප්‍රාථමික පන්තිවල උගන්වනකොට ඒ පොඩි ළමයිගේ අවධානය ගන්න පුළුවන් ක්‍රමවේදයක්. ඒගොල්ලෝ කතන්දර අහන්න කැමතියි. එහෙනම් අපිට ආකර්ශනීය විදිහට කතාවක් කතන්දරයක් කියන්න පුළුවන් නම් right එතකොට මේ කතන්දරේ කියනකොට ඒ කතන්දරයට ගැළපෙන විදිහට සුදුසු ඇඳුම් ආයත්තම් ඇඳගෙන ඉගෙනුම් ද්‍රව්‍ය භාවිතා කරලා මේ කතන්දර කීම කරන්න ඕනේ. එතකොට තමයි වඩාත් ආකර්ශනීය වෙන්නේ. කතන්දරයට ගැළපෙන පින්තූර අපිට හදාගෙන ඉන්න පුළුවන්. ඊට ගැළපෙන ඇඳුම් ආයත්තම් වලින් සැරසෙන්න පුළුවන්. ඒ විදිහට සැරසිලා ඒ විදිහට ඉගෙනුම් ද්‍රව්‍ය හදාගෙන ඇවිල්ලා තමයි අපි මේ කතන්දරය කියන්න ඕනේ. කතන්දරය කියනකොටත් කතන්දර කියන ක්‍රමවේදයක් තියෙනවනේ. අපි කටහඬ වෙනස් කරමින් කටහඬ උස් පහත් කරලා අන්න ඒ විදිහට කතන්දරය ප්‍රකාශ කරන්න ඕනේ. දැන් මේකේ උදාහරණයක් තියෙනවා ඉතිහාසය ගැන උගන්වනකොට යම් පුද්ගලයෙකුගේ ජීවිත කතාවක් පිළිබඳව. ඔයක කතන්දරයක් විදිහට නැත්නම් කතාවක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟට තවත් ක්‍රමවේදයක් තමයි දැන් අපිට ඔය තාක්ෂණික ක්‍රම භාවිත කරන්න පුළුවන්. PowerPoint වගේ දේ ප්‍රසන්ටේෂන් ඉදිරිපත් කරලා වීඩියෝ ඔඩියෝ සංගීතයක් එහෙම දාලා එහෙම පුළුවන් ප්‍රවේශයක් ගන්නත් පුළුවන්. අපිට පුළුවන් PowerPoint ප්‍රසන්ටේෂන් එකක් ඉදිරිපත් කරලා ඒක තිබ්බේ මොනවද කියලා
අහන්න. ප්‍රශ්නකරණයේ හරහා ප්‍රශ්න අහලා ළමයි සමග මේ ප්‍රවේශය ගන්න පුළුවන්. එතනදී අර මතක කුසලතාවය ගොඩ නැගීමක් එතන සිද්ධ වෙනවා. මොකද අර වීඩියෝ එකේ නැත්නම් PowerPoint presentation එකේ තිබ්බ දේ මතක නම් පමණයි ළමයට පුළුවන්කම තියෙන උත්තර දෙන්න. එහෙනම් මතක කුසලතාවය ගන්න පුළුවන්. දැන් කලින් එකේ කතන්දරෙත් එහෙමයි. කතන්දරේ කියලා ඒ කතන්දරේ තිබ්බ කරුණු ප්‍රශ්නාකාරයෙන් ළමයිගෙන් අහන්න ඕනේ. ඒතර ඒ කතන්දරේ මතක නම් ළමයි උත්තර කියයි. ඒ වගේ ප්‍රසන්ටේෂන් එකේ කන්ටෙන්ට් මතක නම් තියෙන දේවල් මතක නම් ළමයි උත්තර කියයි. ඒ මතක කුසලතාවයත් එක්ක යන එකක් මේක. තව එකක් තමයි මේ භූමිකා රංගනේ නැත්තම් නාට්‍යානුසාරයෙන් අපිට ප්‍රවේශයක් ගන්නත් පුළුවන්. ඒක ගොඩක් වැදගත් වෙනවා. විශේෂයෙන් මේ පොඩි ළමයි එක්ක ඉගෙනීමේ කාර්යයේ යෙදෙනකොට මෙන්න මේවා තමයි ප්‍රධාන වශයෙන් භාවිතා කරන්න ඕනේ. හරි දැන් මුලින්ම එනවා කතන්දරේ කියන එක. ඊළඟට දෙවනුව එන්නේ ඇත්තටම භූමිකා රංගනේ නැත්තම් නාට්‍යානුසාරය කියන එක. හරි ඒක ගොඩක් වැදගත්. ආකර්ෂණය වැඩි කරගන්න ක්‍රමවේදයක් විතරක් නෙමෙයි ළමයිට අපිට මේ සැබෑ ලෝකයේ අත්දැකීම් ලබා දෙන්න තියෙන හොඳ ක්‍රමවේදයක්. දැන් ගොඩක් වෙලාවට එවැනි සැබෑ ලෝකයේ අත්දැකීම් අපි උගන්වනකොට අපි ළමයිට දෙන්නේ නැහැ. ඉතින් ඒකේ ගැටලු තමයි වර්තමාන සමාජයේ ගොඩක් දක්නට ලැබෙන්නේ. ඉතින් අපි පුළුවන් තරම් උනන්දු කරවන්න ඕනේ මේ සැබෑ ලෝකයේ අත්දැකීම් ලබා දෙන්න. ඒකට තියෙන හොඳ ක්‍රමවේදයක් තමයි මේ භූමිකා රංගනය කියලා කියන්නේ. දැන් උදාහරණයක් විදිහට අපිට කාසිහා නෝට්ටු ගැන උගන්වනකොට සෙල්ලම් කඩයක් වගේ ළමයිවත් එකතු කරගෙන ඒගොල්ලන් සුදුසු ඇඳුම් ආයිත්තන් අඳලා සුදුසු පරිසරයක් නිර්මාණය කරලා අපිට පුළුවන් ඒ කාර්යය යෙදෙන්න පුළුවන්. ඒ වගේම තව එකක් තමයි මේ සින්දු කවි කියන එක ගොඩාක් අය භාවිතා කරනවා. Tamanට හැකියාවක් තියෙනවා නම් මේ සින්දු කියන්න, කවියක් තාලෙට කියන්න, ඒත් එක්කම අංග චලනයන් නැටුමක් වගේ ඉදිරිපත් කරන්න, අංග චලනයන් ඉදිරිපත් කරන්න අනේ හැකියාවන් භාවිතා කරන්න පුළුවන්. ඒවට ළමයි කැමතියි. මේ අංග චලනයන් වලට කවියට තාලෙට සින්දුවක් ඇහෙනකොට ළමයි කැමතියි. ඒත් ඒගොල්ලෝ අර පාඩමට තියෙන අවධානය ඉවත් කරගන්නේ නැහැ. පාඩම කිරීම ඒගොල්ලෝ ඉන්නවා. හොඳයි. ඒතර ඕවා තමයි ප්‍රවේශයේදී භාවිතා කරන ප්‍රධාන ක්‍රම. ඔයිට අමතරව තව ක්‍රම තියෙන්න පුළුවන්. හොඳයි. ඊළඟට අපි බලමු එක්සැම්පල් කීපයක් අරගෙන අපි පාඩම් සැලසුමේ ලියන්නේ මේ විදිහට. දැන් මේ එක්සැම්පල් එක වත්තට එන සත්තු සම්බන්ධයෙන් පාඩමකදී සැලසුම ප්‍රවේශය සැලසුම් කරන ආකාරය. දැන් ඒකේ තියෙනවා මුලින්ම පහත සඳහන් කවිය අංග චලනයන් භාවිතයෙන් ඉදිරිපත් කර ලබා දී ඇති ගැටලු අසමින් පාඩමට ප්‍රවේශ වී. ඔව්. කවිය දැන් මේක මම මේ සයිඩ් එකේ තියෙන ඒ කවිය ඔයගොල්ලෝ ලියද්දී ඇමුණුමක් විදිහට එහෙම නැත්නම් ඒ ප්‍රවේශය තුලම මේක ලියන්න පුළුවන්. right. එතකොට මේ කවිය කියවලා එතකොට කවිය ගායනා කරන්න ඕනේ ළමයි සමග එක්ව සහ අංග චලනයන් ඔස්සේ පුළුවන් ගුරුවරයාට ඒ උගන්වන කෙනාට ගායනයේ යෙදෙන්න. ඊට පස්සේ තමයි මේ ප්‍රශ්න අහනවා ඒ කවිය පදනම් කරගෙන ප්‍රශ්න කීපයක් අහනවා. ඒතර ඒ අර කවිය මතක නම් කවිය කන්ටෙන්ට් මතක නම් ළමයිට පුළුවන් උත්තර දෙන්න. මේකේ විදියට අහනවා පළවෙනි එක කවියේ සඳහන් වත්තට එන සතුන් නම් කරන්න. එතකොට ළමයි අර කවියෙන් අරගෙන ඒ සතු ටික කියනවා. එම සතු කරන්නේ මොනවද ඒවා? අර කවිය තියෙනවා ළමයිට මතක නම් ඒවා කියනවා. අර මතක කුසලතාවය අපි ගොඩනගලා ගන්නවා. right. එතකොට අපි පාඩම් සැලසුම තුල මේ කවිය පුළුවන් යමුණුමක් විදිහට දාන්න. එහෙම නැත්නම් ප්‍රවේශය තුලම ලියන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට වාක්‍ය ගලපන්න පහත සඳහන් කවිය අංග චලනයන් භාවිතයෙන් ඉදිරිපත් කර ලබා දී ඇති ගැටලු අසමින් පාඩමට ප්‍රවේශ වීම. ඒතර ගැටලු ටික ලියන්න. ලියලා අපේක්ෂිත පිළිතුරු. ඉතා වැදගත් එක. ළමයිගේ ක්‍රියාකාරකම් යටතේ අපි උගන්වනකොට ළමයි මොකද කරන්නේ? අපේක්ෂිත පිළිතුරු ටිකක් ලියන්න. දැන් මේකේ තියෙනවා කවියේ සඳහන් වත්තට එන සතුන් නම් කරන්න. එතකොට ළමයි කියනවා ලේනා, සමනලයා, කුරුල්ලා, කටුස්ස, බල්ලා, පූසා වගේ ළමයි කියනවා. එහෙනම් අපේක්ෂිත පිළිතුරු සියල්ල මෙතන ලියන්න. අන්න ඒ විදිහට අපිට සැලසුම් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් තව එකක් තමයි දැන් ප්‍රශ්න අහනකොට අපිට පුළුවන් දැන් අපි මතක කුසලතාවයේ හදනවා තමයි ඒක තමයි අපි ફોકસ කරන්න ඕනේ. ඒ අතරතුර අපිට ළමයාගේ චින්තන ශක්තිය, සිතීමේ ශක්තිය ක්‍රමක්‍රමයෙන් වර්ධනය කරන්න ඕනේ. ඒකට ගැළපෙන ප්‍රශ්නත් මෙතනට යොමු කරාට කමක් නැහැ. දැන් උදාහරණයක් විදිහට මේකේ තියෙනවා එම සතුන් වත්තට නාවොත් ඔබට ඇතිවන හැඟීම් මොනවාද? ඉතින් මේ හැඟීම් මොනවද කියන එක කවියේ නෑ.
ළමයිට චුට්ටක් හිතන්න ඕනේ. හිතලා ඒගොල්ලෝ එක එක විවිධාකාර දැන් අලංකාර හැඟීමක් ආවා කියලා කියයි. හරි. මට සතුටක් දැනුණා කියලා කියයි. ඒ වගේ චුට්ටක් හිතලා දැනෙන හැඟීම ප්‍රකාශ කිරීමක් කරයි. ඒකට අවස්ථාව අපි ළමයිට දෙන්න ඕනේ. අර චින්තනය හදාගන්න. හොඳයි. ඒතර ඔය එක උදාහරණයක් ඔය විදිහට අපිට පුළුවන් පාඩම් සැලසුම තුල ප්‍රවේශය ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි මම තව එක එක්සැම්පල් එකක් අරගන්නම්. මෙතනක් තියෙන කවියක්. ඒ කවිය ගායනා කරලා පාඩමට ප්‍රවේශ වෙන අවස්ථාවක් මේ තියෙන්නේ. right? අර විදිහමයි පහත සඳහන් කවිය අංග චලනයන් භාවිතයෙන් ඉදිරිපත් කර ලබා දී ඇති ගැටලු අසමින් පාඩමට ප්‍රවේශ වේ. මේක ගණිතයේ පාඩමක්. දැන් කවි සින්දු කියන ඒවා අපි හිතන් ඉන්නවනේ මේ ගණිතයට භාවිතා කරන්න බෑ කියලා. එහෙම එකක් නැහැ. ළමයිගේ අවධානය යොමු කරන්න ප්‍රවේශයන් සඳහා මේ කවි සින්දු භූමිකා රංගන ඕනෑම පාඩමකට යොදා ගන්න පුළුවන්. ඒතර මේ තියෙන ගණිතයේ පාඩමට යොදාගත් අවස්ථාවක්. කවිය කියෙව්වෙන් පස්සේ ඒකේ ප්‍රශ්න කීපයක් මේකේ අහලා තියෙනවා. ඒක කියව ගන්න. සහ ළමයිගෙන් බලාපොරොත්තු වෙන පිළිතුර මෙන්න මේ ආකාරයට සැලසුමේ සටහන් වෙන්න ඕනේ. හොඳයි මේක සත්‍ය වශයෙන්ම පාසලක කරපු අපේ ගුරු පුහුණු ශිෂ්‍යාවක් විසින් කරපු අවස්ථාවක් මම දාලා පෙන්නන්නම් වීඩියෝ එකක් හරහා. එතනින් අපිට පුළුවන් ගන්න අයිඩියා එකක් ගන්න පුළුවන් කොයි ආකාරයකටද මේ වගේ කවියක් අපි ගායනා කළ යුත්තේ කියන එක සම්බන්ධයෙන්. හොඳයි අපි බලමු මේ වීඩියෝ එක. අර බලන්න අර අත්තේ කුරුළු පැටවු තුන් දෙනයි බලන්න. එතනදී අපිට පේනවා අර ගුරු පුහුණු ශිෂ්‍යයා විසින් ඉතා අලංකාර විදිහට ඒ කවිය ගායනා කිරීම ආරම්භ කරනවා. ඒකම අංග චලනයන් භාවිතයකුත් එතන තියෙනවා. ඒකම අපිට පේනවා අර ළමයි නුත් යොමු කරන් තියෙනවා තමන්ගේ ගායනයත් සමගම ඒ තමන්ගේ නර්තනයේට නැත්නම් ඒ අංග චලනයන් වලට සහභාගී කරවගෙන තියෙනවා. ඒත් ළමයි ඉතා උනන්දුවෙන් නේ කවුරුත් ඒක නොකර ඉන්නේ නැහැ. හැම ළමෙක්ම උනන්දුවෙන් අර ගායනයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම මේ අංග චලනයන් ඉරියව් පෙන්눔 කිරීමකුත් කරනවා. right අපි බලමු තවදුරටත් ඒක. මේ අත්තේ කුරුළු පැටවු පස් දෙනයි අර බලන්න අර අත්තේ කුරුළු පැටවු තුන් දෙනයි මේ බලන්න මේ අත්තේ කුරුළු පැටවු පස් දෙනයි අර අත්තේ මේ අත්තේ කුරුළු පැටවු අට දෙනයි පුංචි ඇඟිලි අරගෙන එකතු කරමු අපි සැම පුංචි ඇඟිලි අරගෙන එකතු කරමු අපි සැම. හොඳයි. එතකොට අපිට එතනින් මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරේ ඒ පාඩම් සැලසුමක ප්‍රවේශය වන ආකාරයේ උදාහරණ කීපයක් සමගින්. හොඳයි අපි ඊළඟ වීඩියෝ එක බලමු කොහොමද පාඩම සංවර්ධනය කරගන්නේ සහ ඊට පස්සේ ගේම් වලට යන්නේ කොහොමද කියන එක පිළිබඳව තවත් වීඩියෝ හරහා අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.